කොළඹ ට්‍රැෆික් එකේ හිර වෙලා දවසට පැය 10ක් විතර මහන්සි වෙලා වැඩ කරලත් මාසේ අන්තිමට බලද්දි ණයකන්දක හිර වෙලා වගේ හැඟීමක් එනවද? ඔන්න ඕකට තමයි කියන්නේ රැට් රේස් එක කියලා. තමන්ගේ එකම ආදායම් මාර්ගය පඩිය විතරක් නම් ඇතරම එකම එක හදිසි අවස්ථාවකින් කෙනෙක්ව දරිද්‍රතාවයට වැටෙන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඉස්කෝලේ කවදාවත් උගන්වපු නැති මේ මලපුඩුවෙන් ගැලවෙන්න තියෙන පියවර 3 රහස්‍ය ක්‍රමය ගැන. ඇතරම මේක හරිම හුරුපුරුදු කතාවක් නේද? පඩිය බැංකුවට වැටෙනවා විතරයි ඊළඟ තත්පරේ බිල්පත් වලට, ලීසින් එකට, ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි කැපිලා එනවා. මාසේ අන්තිමට බලද්දි ආයෙත් අතේ සතයක්වත් නැහැ. මේක තමයි අපිව හිර කරගෙන ඉන්න ඒ මූල්‍ය පුඩුව. මේ රැට් රේස් එක කියන්නේ හිතනවට වඩා දරුණු මූල්‍ය උගුලක්. මේ හිතන්නකෝ තමන්ගේ එකම ආදායම් මාර්ගය රැකියාවෙන් එන පැඩිය විතරයි. එකපාරටම රස්සාව නැති වුණත්, හදිස්සි ලෙඩක් දුකක් හැදුනත් එකම එක අක්‍රතැබ්බයකින් මුළු ජීවිතේම කඩා වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ මාරාන්තික උගුලෙන් ගැලවෙන්න පැහැදිලි සිතියමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ කෑෂ් ෆ්ලෝ ක්වාඩ්‍රන්ට්. එහෙමත් නැත්නම් මුදල් ප්‍රවාහ චතුරස්‍රයකය කියලා. මේක හරියටම තේරුම් ගත්තොත් කෙනෙක්ගේ මුළු මූල්‍ය අනාගතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් වෙනවා. හරි ඔන්න දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම කොටසට එන්නේ. මේ කියන ප්‍රබල මූල්‍ය රාමුවේ රහස් එකින් එක හෙලි කරගන්න අපි දැන් සූදානම් වෙමු. හරි, මෙන්න තීරණාත්මකම කාරණය. ආදායම් වර්ග දෙකක් තියෙනවා. සක්‍රීය ආදායමයි සහ අක්‍රීය ආදායමයි. සක්‍රීය ආදායම කියන්නේ තමන්ගේ කාලයයි ශ්‍රමයයි සල්ලි වලට මාරු කරන එක. ඒ කියන්නේ වැඩ නැවතුවොත් සල්ලි එන එකත් එතනින්ම නැවතිනවා. ඒත් අක්‍රීය ආදායම කියන්නේ තමන් නිදාගෙන ඉද්දිත්, නිවාඩුවක් ගිහින් ඉද්දිත් බැංකු ගිණුමට දිගටම සල්ලි ගලන ක්‍රමයක්. මූල්‍ය නිදහසේ රන් යතුර තියෙන්නේ අන්න එතන. Rich Dad Poor Dad පොතෙන් මුල් ලෝකේම ලොකු කතාබහක් ඇති කරපු රොබර්ට් කියෝසාකි තමයි මේ කෑෂ් ෆ්ලෝ ක්වාඩ්‍රන්ට් කියන සංකල්පය ලෝකයට හඳුන්වලා දෙන්නේ. මේකෙන් එයා මුළු වැඩ කරන ලෝකයම හරිම සරල, ඒ වගේම හරිම ප්‍රබල කොටස් 4කට බෙදලා පෙන්නනවා. ඔන්න බලන්නේ කොටස් 4. වම් පැත්තේ ඉන්නේ E ඒ කියන්නේ සේවකයන්, රැකියාවක් කරන අය සහ S ඒ කියන්නේ ස්වයං රැකියාවල නියුතු අය, වෛද්‍යවරු, නීතිඥවරු වගේ අය. මේ දෙගොල්ලොම රැට් රේස් එකේ හිර වෙලා මොකද එයාලා සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. ඒත් දකුණු පැත්තේ ඉන්නේ B ව්‍යාපාර හිමිකරුවන් සහ I ආයෝජකයන්. එයාලා තමයි සල්ලි තමන් වෙනුවෙන් වැඩ කරන අය. සැබෑ මූල්‍ය නිදහසේ රහස තියෙන්නේ අන්නේ දකුණු පැත්තට යන්නේකේ. හරි, දැන් සිතියම පැහැදිලි නේද? එහෙනම් දැන් වෙලාව මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට පනින්න තියෙන අදම ක්‍රියාත්මක කරන්න පුළුවන් සරල පියවර 3 මොනවද කියලා හරියටම දැනගන්න. මෙන්න ඒ පියවර 3. පළවෙනියට තමන්ගේ දැනට ගන්න රස්සාවෙන්ම උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. දෙවෙනි එක ආදායම් මාර්ග එකකට සීමා නොකර කීපයක් හදා ගන්න ඕනේ. තුන්වෙනියට මුදල් ගන්න තියෙන දැනුම, ඒ කියන්නේ මූල්‍ය බුද්ධිය වැඩි කර ගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. ගොඩක් අය 9-5 රස්සාවට බනිනවා. ඒත් ඇත්තටම ඒක තමයි මූල්‍ය නිදහසට තියෙන පළවෙනි පඩිපිල. ස්ථාවර වැටුප කියන්නේ තමන්ගේ අතේ තියෙන ප්‍රබලම ආයුධය. වැදගත්ම දේ තමයි පඩි වැඩි වෙනකොට වියදම් වැඩි කරගන්න එපා. අලුත් ෆෝන් එකක්, ලොකු වාහනයක් ගන්නව වෙනකොට ඒ අමතර මුදල ඉතුරු කරලා බුද්ධිමත්ව ආයෝජනය කරන්න පටන් ගන්න එක. ඔන්න මේක තමයි හැරොම් ලක්ෂ්‍ය. එක ආදායම් මාර්ගයකින් යැපෙන එක මාරම භයානක වැඩක්. තමන්ගේ දක්ෂතාවයක් පාවිච්චි කරලා සයිඩ් හසල් එකක්, ඒ කියන්නේ අමතර ආදායම් මාර්ගයක් පටන් ගන්න. ඒක ඔන්ලයින් ටියුෂන් පන්තියක් වෙන්න පුළුවන්, ග්‍රැෆික් ඩිසයින් වැඩක් වෙන්න පුළුවන්, ගෙදර හදන කෑම විකුණන එකක්, එහෙමත් නැත්නම් YouTube channel එකක් උනත් වෙන්න පුළුවන්. ඉලක්කය වෙන්න ඕනේ වැඩ නොකරත් ලැබෙන අග්‍රීය ආදායම මාසික වියදමට වඩා වැඩි කරගන්න එක. අන්න එදාට තමයි නියම නිදහස. රැට් රේස් එකෙන් ගැලවෙන්න තියෙන බලවත්ම ආයුධය තමයි දැනුම. මුදල් කළමනාකරණය, ආයෝජනය, කොටස් වෙළඳපොළ ගැන හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න එක වැදගත්. පොත් කියවන්න, පොඩ්කාස්ට් අහන්න, YouTube එකේ වීඩියෝ බලන්න, ඒ වගේම හදිසි අවස්ථාවක් ආවොත් පාවිච්චි කරන්න අඩුම ගානේ මාස 6ක වියදමට සරිලෙන ඉමර්ජන්සි ෆන්ඩ් එකක්, ඒ කියන්නේ හදිසි අරමුදලක් හදාගන්න එක අනිවාර්යයි. හොඳයි. අපි දැන් මේ විග්‍රහය අවසාන නමුත් වැදගත්ම කොටසට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි හැම දෙයකම පදනම. ඒ කියන්නේ මූල්‍ය නිදහස සඳහා අවශ්‍ය වෙන මානසිකත්වය. ලෝතරැයියක් ඇදිලා එක රයින් කෝටිපතියෝ වෙලා අවුරුදු කීපයකින් ආයෙත් හිඟමනට වැටුණු මිනිස්සු ගැන අපි ඕනතරම් අහලා තියෙනවා. ඇයි ඒ? මොකද යාලට සල්ලි තිබුණට සල්ලි පාලනය කරන දැනුම සහ මානසිකත්වයේ තිබුණේ නැහැ. මතක තියාගන්න, සැබෑ නිදහස එන්නේ වැඩි ආදායමකින් නෙමෙයි. තියෙන මුදල් පාලනය කරන පද්ධති සහ දැනුම තුලින්.
රොබර්ට් කියෝසාකිගේ මේ කියමනෙන් පොහොසතුන් සහ අනිත් අය අතර තියෙන එකම වෙනස පැහැදිලි කරනවා. පොහොසතුන් වත්කම් මිලදී ගන්නවා. වත්කමක් කියන්නේ සාක්කුවට සල්ලි දාන දෙයක්. උදාහරණයක් විදියට කුලියට දීපු ගෙයක්, ලාභාංශ ගෙවන කොටස් වගේ. ඒත් මධ්‍යම පාන්තිකයන් වත්කම් කියලා හිතාගෙන වගකීම් මිලදී ගන්නවා. වගකීමක් කියන්නේ සාක්කුවෙන් සල්ලි ගන්න දෙයක්. උදාහරණයක් විදියට අපි පදින වාහනේ, ඉන්න ගෙදර. ඉතින් අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ මේකයි. Tamanගේ අනාගතය ගොඩනගන්න කැමති මේ චතුරාශ්‍රක හතරෙන් කොයි එකකද? වම් පැත්තේද නැත්නම් දකුණු පැත්තේද? ගොඩක් අය මේක බලලා වෙනද වගේම ජීවත් වෙයි. ඒත් මේක බලන 1% දෙනා වෙනසක් ඇති කරගන්නවා. ඒ 1% අතර ඉන්න කෙනෙක් නම් පාලෙන් ෆ්‍රීඩම් කියලා කමෙන්ට් කරන්න. තීරණය Taman සතුයි.